හරි ළමයි. එතකොට දැන් අපි අද කරන්නේ 24 ඒ කියන්නේ 2024 පේපරේ ඕගනික් ප්‍රශ්න තමයි අපි කතා කරන්න යන්නේ. හරිද? එතකොට අපි මේකෙදි මේ ගොඩක් ඔය මේ ඇන්ලින් සම්බන්ධව ඩයිසෝනියම් ඒ කියන්නේ ඇන්ලින් සම්බන්ධව කැලලක් තියෙනවා. එතකොට අපි ඒක ගැන පොඩ්ඩක් ඒ කියන්නේ ඇනිලින් කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ, ඒ වගේම ඩයසෝනියම් ලවණය කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ, අපි ඒ ටිකත් මේකෙදිම සවිස්තරාත්මකව කතා කරනවා. හරිද? හරි. එතකොට තව එක්සෑම් එකට මම හිතන්නේ තව මාසයක් විතර තියෙන්නේ. මාසයක් ඒ වගේ මාසය තව දවස් දෙක තුනක් තියෙන්නේ. එතකොට මේ වෙලාවේ ගොඩක්ම කරගන්න ඕනේ ප්‍රශ්න කරන එකනේ. පුළුවන් තරම් මේ ප්‍රශ්න කර මේ බලන්න ඕනේ. එතකොට බලද්දී ඔයාලට මතක් වෙයි මේ තේරුම් ගන්න පුළුවන් ඔයාලට පාඩම් වල අමතක දැන් මොකක්ද කියලා. එතකොට ඒ තැන විතරක් බලාගත්තා කරා. එහෙම තමයි මේ වෙලාවේ කරගෙන යන්න තියෙන්නේ. හරිද? හරි. අපි එතකොට 24 ප්‍රශ්නෙට යන්න දැන්. 24 ප්‍රශ්නේ. ඒ කියන්නේ C කොටසේ 8 වෙනි ප්‍රශ්නේ. හරිද? ඒක තියෙනවා මෙහෙම එකක්. එකම කාබනික ආරම්භක ද්‍රව්‍ය ලෙස එතනෝල් භාවිතා කරමින් වී සංයෝගය සෑදීම පිණිස වූ ප්‍රතික්‍රියා අනුක්‍රමයක් පහත දී ඇත. හරිද? ප්‍රතික්‍රියා අනුක්‍රමයක් මේකේ දීලා තියෙනවා. මේ වීඩියෝ එක යටින් දැන් ඔය මේ පේපරේ දායි. හරිද? මේ ඒ කෑල්ල. ඊට අපිට ඔහොම ප්‍රතික්‍රියා අනුක්‍රමයක් බලා ගන්න පුළුවන්. එතකොට අපිට මේකේ මුලින්ම තියෙන ඇල්කොහොල් එකක් තියෙනවා. ඇල්කොහොල් එකකින් තව මේකේ කාබන් ගාන වැඩි වෙලා මෙහෙම මේ තියෙන ඇල්කොහොල් එක තමයි හදා ගන්න තියෙන්නේ. කොහොමද ඒක අපි හදා ගන්න කියන එක තමයි දැන් කතා කරන්න යන්නේ. හරි. අපි ඒක බලමුකෝ. එතකොට හරි ළමයි. එතකොට දැන් අපිට මේකේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ ප්‍රතිකාරක ටික පාවිච්චි කරලා. හරිද? මෙන්න මේ ප්‍රතිකාරක ටික පාවිච්චි කරලා මේ මේකේ මේ දෙන ප්‍රතික්‍රියාව එක කියන තැන මොන ප්‍රතිකාරකයද දෙන්නේ. ඒකෙන් මොකක්ද හදන ප්‍රතිඵලය. ওই ටික අපිට හදාගෙන යන්න තමයි තියෙන්නේ මේකෙදි. හරි. දැන් අපි මේක ගත්තොත් එහෙම අපිට දැන් පටන් ගන්න තැන ඉන්නේ කාබන්ල දෙන්නයි. හරිද? ඒ වගේම ඉවර වෙන තැන තියෙන්නේ කාබන්ල කීයක් ඉන්නවද? 6 දෙනෙක් ඉන්නවා. ඒ වගේම දැන් මේක අපි හොඳට බැලුවොත් එහෙම මේ මෙතන Q කියලා කෙනෙක් හදා ගන්නවා. හරිද? ඔය Q කියන කෙනාව මේ මෙතනදී දෙපාරක්ම අපි ඒක පාවිච්චි කරලා තියෙනවා. ඔය Q කියන කෙනාව. එතකොට මොකද්ද මෙතනද කරන්නේ? දැන් අපිට ප්‍රතිකාරකයක් දීලා තියෙනවා තනුක H2SO4 දීලා තියෙනවා. මැග්නීසියම් එක වියලීතර දීලා තියෙනවා. PbR3 දීලා තියෙනවා. PCC දීලා තියෙනවා. පෙන්ඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට්. හරිද? ඒක දීලා තියෙනවා. අපි දැන් කොහොමද ඔක හදන්නේ? හරි. දැන් අපිට මේ Q කියන එක නත් තැන් තුනකදී පාවිච්චිලා දෙන්න. තැන් දෙකකදී පාවිච්චිලා දෙන්න. එක තැනකදී අපි ඒක හදාගෙන තියෙනවා. හරි. එතකොට අපිට දැන් මෙහෙමයි කරන්න තියෙන්නේ. දැන් මේක හිතා ගන්නම් බැරි නම් හරිද? ඔයාලට හිතා ගන්න බැරි නම් මෙතනින් මොකක් හරි එකක් දාලා මුලින් මොකද්ද මුලින් කරන්න පුළුවන් කියලා බලන්න. පැහැදිලිද? හරි. මම හිතනවා මෙහෙම එකක්. මේ මෙතන තියෙනවනේ මේ ඇල්කොහොල් එක. ඔය ඇල්කොහොල් එකට දැන් මේකේ මැග්නීසියම් වීල් විතර තියෙනවා කියන අපි ග්‍රීන් ආඩ් එකකුත් උතනදී හදා ගන්නවා. මේ Q කියන කෙනා මං හිතනවා ග්‍රීන් ආඩ් මොකක් හරි කියලා. හරිද? එතකොට මට යාව දැන් දෙකකදී පාවිච්චි කරන්නත් පුළුවන්. මම මේ ප්‍රතික්‍රියාව එක කියන තැනට මම ඔතන දානවා PbR3 කියන එක. PbR3. PbR3 දාපුවම මොකද්ද වෙන්නේ? PbR3 දාපුවම මෙන්න මේ OH එක වෙනකොට මේ Br එකක් ඇවිල්ලා ආදේශ වෙනවා. පැහැදිලිද? OH එක වෙනකොට Br එකක් ඇවිල්ලා ඔතනදී ආදේශ වීමක් තමයි වෙන්නේ. මම ඒක ප්‍රතික්‍රියාව වෙන පාටකින් ලියන්නම් කළු පාටින්. එතකොට P කියන එක හැදෙනවා. මෙන්න මෙහෙම. හරි. මං ඕකට මැග්නීසියම් එක වියලීතර දානවා. හරිද? මැග්නීසියම් එක වියලීතර දාපුවම මට එතනින් මේ Q කියන එකව ගන්න පුළුවන්. මම ඕකට දානවා මෙතන මැග්නීසියම් එක
වියලි ඊතර. මැග්නීසියම් එක වියලි ඊතර දාපුවම මට පුළුවන් මෙතනදී හදාගන්න මොකද්ද? මෙන්න මේක. හරිනේ. හරි. ඊට පස්සේ එයාවත් හදාගත්තනේ අපි. හරි. එයාවත් හදාගෙන තියෙනවා. ඊළඟට දැන් මෙයාව අපිට තැන් දෙකකදී පාවිච්චි කරන්නත් තියෙනවා. එයාව පාවිච්චි කරන්න නම් එක්ක කීටෝන් එකක් නැත්නම් ඇල්ඩිහයිඩ් එකක් ඒ වගේ මොකක් හරි හදාගන්න වෙනවා. අපිට මූලික අවස්ථාවේ. හරිද? හා. මම මෙතනදී දැන් මෙතන මේ ඇල්කොහොල් යන්න තියෙන්නේ. ඕකට PCC දැම්මොත් අපිට පුළුවන් නේද ඕකේ ඇල්ඩිහයිඩ් එකක් හදාගන්න? පුළුවන් බැරි නෑ. හරිද? අපි මම මේකට දානවා PCC. PCC දාපුවම මෙන්න මේ R කියන එක න හැදෙනවා. මෙන්න මෙහෙම ඇල්ඩිහයිඩ් එක. ඇල්ඩිහයිඩ් එක එතනදී හැදුණා. ඊට පස්සේ ඇල්ඩිහයිඩ් එකට මෙන්න මෙයා ගෙනල්ලා දාපුවම මෙන්න මේ Q කියන එක න ගෙනල්ලා මෙතනට දාපුවම මෙන්න මේ S කියන එක න හැදෙනවලු මේ මෙහෙම එකක්. S හැදෙනවලු S එතකොට හැදෙන්නේ මේ මෙහෙම එකක්. අපි දන්නවනේ දැන් ඩීනාඩ් කොහොමද ඒක වැඩේ වෙන්නේ කියලා. ඔහොම එකක් හැදෙනවා. හරි. දැන් මෙතනින් මේ S නම් මෙයාව හදාගන්න අපි මොකක්ද දාන්න මොකක් හරි පොඩි ආම්ලික ගතියක් තියෙන එකක් තමයි දාන්න ඕන. ඒකට අපිට දීලා තියෙනවා මොකද්ද? තනුක H2SO4. සාන්ද්‍ර H2SO4 දැම්මොත් තමයි මොකද්ද වෙන්නේ? විජලනයක් වෙන්නේ. මම හිතනවා මතක ඇති කියලා. සාන්ද්‍ර H2SO4 දැම්මොත් ජලාණු අයින් වෙනවා. හැබැයි මෙතනදී එහෙම යන්නේ වෙන්නේ මෙතන එක තනුක ගතියක් දීලා තියෙන්නේ. එතකොට ප්‍රතික්‍රියාව හතරට දානවා තනුක H2SO4. ඔතන තනුක H2SO4 දැම්මට පස්සේ අපිට මේ ඇල්කොහොල් එක හැදෙනවනේ. එයාව හම්බුනාට පස්සේ අපිට ආයෙ මෙන්න මේ Q ආයෙ දාන්න තියෙනවා. ඒ කියන්නේ ආවසරයෙන් මේ වගේ මෑන් හදා ගන්න තියෙන්නේ. එහෙනම් මම මෙතනට ආයෙ දානවා මොකද්ද? PCC. ආවසරයෙන් මෙතනට PCC දානවා. PCC දාපුවම මෙන්න මේ ඇල්කොහොල් එක මොකක්ද වෙන්නේ? ඕක කීටෝන් එකක් බවට පත් වෙනවා. ඒක මොකක්ද වෙන්නේ? ඕක කීටෝන් එකක් බවට පත් වෙනවා. එතකොට ඔය T කියන එක හැදෙනවා මේ මෙහෙම එකක්. මේ තමයි T. ඔය Tට ආයෙ මේ Q ගෙනල්ලා දැම්මොත් ආයෙ මේ Q ගෙනල්ලා දැම්මොත් ආයෙ ඔය Q ගෙනල්ලා දැම්මොත් මොකද්ද වෙන්නේ? මේ මෙහෙම එකක් තමයි මේ U කියන එතනදී හැදෙන්නේ. එතකොට ඔහොම එකක් හැදෙනවා. පැහැදිලිද? ඕක හැදුනට පස්සේ දැන් අපි දන්නවනේ දැන් මෙතන OH යන්නේ තියෙන්නේ. දැන් මේ හැඩේ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. මේ ඔක්කොම මෙතන මේ OH විතර නැත්තේ. එතනට ආය අපි තනුක H2SO4 දානවා. පැහැදිලිද? මෙතනට තනුක H2SO4 දානවා. ඔතනට තනුක H2SO4 දැම්මට පස්සේ අපිට කෙලින්ම මේක හදාගන්න පුළුවන්. පැහැදිලිද ඒ ගියපු විදිය? මේක අපිට එකපාරක් මේ පාවිච්චි කරන්න කියලා ප්‍රතිකාරක ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ මෙතන මේ එකක් හදාගත්තට පස්සේ හරිද? එකක් හදාගත්තට පස්සේ අපිට පුළුවන් වෙනවා මොකද්ද? ඒක ඔස්සේ දැන් මේ Q මම මෙතන හැදුවේ කොහොමද? Q එක තැනක හදලා තියෙනවා ඒකම දෙපාරකට පාවිච්චි වෙලක් තියෙනවා. එහෙනම් මේක මොකද්ද? මෙන්න මේ මැග්නීසියම් වියලි ඊතර ආශ්‍රයෙන් ගිහිල්ලා ඒක තමයි අපිට මේ කරන්න කියලා තියෙන්නේ. පැහැදිලිද? මේ R මේ S මේ තියෙන්නේ T මේ තියෙන්නේ U. හරි. ඕක කරනකොට අපිට ලේසියෙන්ම ওই ටික කරලා ලකුණු ටිකක් ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඕක දාගන්නකො දැන්. මම චූටි වෙලාවක් දෙන්න. එතකොට අපි ඕකේ තියෙන පරිවර්තනය කරලා ඉවර වෙනවා. තව තියෙනවා අපි මූලික වශයෙන් ඕක කරලා ඉවරයි.
හරි. ඒක ඉවරනාට පස්සේ අපිට තියෙනවා ඊළඟට මම හිතනවා මේක දාගන්න ඇති කියලා. හරි. ඕක දාගත්තට පස්සේ ඊට පස්සේ අපිට තියෙනවා ඒකේ B part එක. B part එකේ පළවෙනි. B part එකේ පළවෙනි එකේදී කියලා තියෙනවා පහත දැක්කන පරිවර්තනය පහත් දැක්කන පරිවර්තනය හතරකට නාඩි පියවර සංඛ්‍යාවකින් සිදු කරන ආකාරය පෙන්වන්න. හතරකට නොවැඩි. ඒ කියන්නේ පියවර හතරකට වඩා යන්න බෑ. අඩු වෙන්න පුළුවන්. හැබැයි පියවර හතර තමයි යන්න පුළුවන් උපරිම අවස්ථාව. මොකක්ද අපිට ඔක දීලා තියෙන්නේ? ඕක අපිට දීලා තියෙන්නේ මේ මෙහෙම එකක්. මෙන්න මේ බෙන්සීන් එකෙන් හරිද? මේකෙන් මෙන්න මෙයාව හදන්න කියලා මේ දීලා තියෙන්නේ. මේ බෙන්සීන් එකෙන් මෙයාව හදන්න කියලා තමයි ඔකෙදි දීලා තියෙන්නේ. එයාව හදාගන්නේ කොහොමද? පියවර 4කට නොවැඩිව. දැන් මුලින්ම බලන්න ඕනේ මේක කරද්දි බෙන්සින් දෙන මෙයා තියෙනවනේ. මෙතන මොකක් හරි එකක් මෙටා යොමුකාරකයක් වෙලා තියෙනවා. පැහැදිලිද? එතකොට මේකෙදි අපි මුලින්ම සම්බන්ධ කරගන්න එක්කන සම්බන්ධ කරගන්න ඕනේ මොකද්ද? මෙටා යොමුකාරකයක් විදියට. දැන් මේ හැලජනේ තියෙන්නේ. ඕකක් අපි කියන්නේ මොකක් මොන යොමුකාරකයක්ද? ඕක අපි සාමාන්‍යයෙන් කියන්නේ මෙටා යොමුකාරකයක්ද? නෑනේ. හරි. එතකොට අපිට තියෙන්නේ මෙටා යොමුකාරකයක් තමයි මුලින්ම අපි ඔකට සම්බන්ධ කරගන්න තියෙන්නේ. මෙටා යොමුකාරකය මුලින්ම සම්බන්ධ අපි මෙන්න මේ කෑල්ලට ආශ්‍රිතව එකක් තමයි සම්බන්ධ කරගන්න ඕනේ. අපි ඔතනදී මුලින්ම මේ මෙහෙම වැඩක් කරනවා. දැන් අපි Cl එක කොහොම සම්බන්ධ කරගන්න ඕනේ? මොකක් හරි FeCl3 එක හරි මොකක් හරි ඇලුමිනියම් ක්ලෝරයිඩ් AlCl3 එක හරි අපි දාන්න ඕනේ. ඒක දාන්න කලින් මම මේ මෙහෙම වැඩක් කරනවා. CH3COCl එක. හරිද? CH3COCl එක මම දානවා නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් එක. නිර්ජලීය AlCl3 එක. ඕක නිර්ජලීය AlCl3 එක දාපුවම මොකද්ද වෙන්නේ? කාබන්ට සම්බන්ධ මොකද්ද? ද්විත්ව බන්ධන O එකක් හැදෙනවා. ඕක මොකද්ද? ඕක මෙටා යොමුකාරකයක් වෙනවා. මොකද්ද? මේක දැන් මෙටා යොමුකාරකයක් වෙලා තියෙන්නේ. නැත්නම් කාබන් සම්බන්ධ ත්‍රිත්ව බන්ධන N එකක් හරි එහෙම තියෙද්දි අපිට ඕන ඒක මෙටා යොමුකාරකයක් කියලා කියන්න පුළුවන්. දැන් මේක මෙටා යොමුකාරකයක් වෙලා තියෙනවා. ඕකට අපිට පුළුවන් මොකද්ද? දැන් මේක මෙටා යොමුකාරකයක් වෙලානේ. දැන් මේකට පුළුවන් මෙටා එක ඔය හැල්ජනේ සම්බන්ධ කරගන්න. හැල්ජනේ කොහොමද සම්බන්ධ කරගන්නේ? අපිට ඕකට ඕන විදිහට දාන්න පුළුවන්. හරිද? Cl2 දාන්න පුළුවන් FeCl3 එක දාන්න පුළුවන්. හරිද? නැත්තම් අපිට දාන්න පුළුවන් ක්ලෝරින් එක AlCl3 එක උනත් දාන්න පුළුවන්. ඔය දෙවිදිහටම කොහොම දැම්මත් ඕක හැදෙන්නේ මෙතන මෙටා තැන් තමයි ඕක හම්බෙන්නේ. පැහැදිලිද? හරි. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ කෑල්ල මේ CH2 එකක් විදියට හරව ගන්න විතරයි. හරි. අපි මේක මුලින්ම දැන් අපිට මේක මෙහෙම තියෙද්දි දැන් මුකුත් කරන්න බෑනේ. දැන් මේ කෑල්ලට තමයි අපිට කරගෙන යන්න තියෙන්නේ. ඕක අපි මෙහෙම යද්දාමු. ඔතනට අපිට දාන්න පුළුවන් මේ මෙහෙම.
ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක්ක ඊතර දාලා ජලය දාන්න පුළුවන්. මතකද දන්නේ නැහැ. දැන් කීටෝනයක් කියලා හිතුවොත් එහෙම මේක අපිට ඇල්කොහොල් එකක් බවට පත් කරගන්න පුළුවන්. පැහැදිලිද? මේ ඩබල් බොන්ඩ් O එක අපිට පුළුවන් OH එකක් බවට පත් කරගන්න. තේරුණාද? මම හිතනවා ඔක මතක ඇති කියලා. නැත්තම් ඔය ඕකම නැත්තම් අපිට ඕන නම් මේක දාන්න පුළුවන්. එන්නේ BH4 එක. හැබැයි මෙතන අනිවාර්යෙන් අපි මෙතනෝල් ලියන්නම ඕනේ. මෙතනෝල් ලිව්වේ නැති වුණොත් මෙතන ලකුණු අඩු වෙනවා. පැහැදිලිද? අනිවාර්යයෙන්ම මේකට අපි මේක දානවා නම් අනිවාර්යයෙන්ම මෙතනෝල් දාන්නම ඕනේ. තේරුණාද? මෙතනෝල් දැම්මේ නැති වුණොත් අපි මේ කරන්න යන වැඩේ වෙන්නේ නැහැ. හරි. එතකොට අපිට මේ මෙහෙම එකක් හම්බ වෙනවා. දැන් ඕකෙන් අපි කොහොමද අරයව ගන්න? ඔතනින් ඉතින් ගන්න හරියම ලේසියිනේ. ඕක අපි දන්නවනේ. නෝමල් අපිට කරන්න තියෙන එක. මොකද්ද? සාන්ද්‍ර H2SO4 දාලා රත් කරනවා. වෙන කිසිම එකක් කරන්න නැහැ. සාන්ද්‍ර H2SO4 දාලා රත් කිරීම තමයි අපිට කරන්න තියෙන්නේ. මේ රත් කිරීම කියලා ලියන්න ඕනේ නැහැ. මෙහෙම දැම්මනම් ඒත් ඇති රත් කිරීම කරා නම් අපිට ඕක හම්බ වෙනවා. පැහැදිලි? දැන් බලන්න පියවර 1යි 2යි 3යි 4යි. පියවර 4ෙන් වැඩේ අපි ඉවර කරා. හරිද? හරි. ඊට පස්සේ සමහර විට ඔයාලා ඉගෙනගෙන ඇති මේ මෙහෙම එකක්. බෙන්සීන්ගෙන් බෙන්සල්ඩිහයිඩ්යක් හදාගන්න කොහොමද කියලා. හරිද? සමහර විට ඔයාලා ඉගෙනගෙන ඇති. ඒක දැම්මොත් ඒත් පියවර 4කින් මේක කරන්න පුළුවන්. හරිද? මේ බෙන්සීන්ට ඔය බෙන්සීන්ගෙන් අපිට පුළුවන් බෙන්සල්ඩිහයිඩ්යක් කෙලින්ම හදාගන්න. කොහොමද අපි ඒක හදාගන්නේ? බෙන්සීන්ගෙන් බෙන්සල්ඩිහයිඩ්යක් කොහොමද අපි කෙලින්ම හදාගන්නේ? අපිට පුළුවන් මෙන්න මෙහෙම බෙන්සල්ඩිහයිඩ්යක් හදාගන්න. හරිද? ඔය බෙන්සල්ඩිහයිඩ්යක් හදාගන්න එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ බෙන්සල්ඩිහයිඩ්යක් හදාගන්න එක සිලබස් එකේ නැහැ. හරිද? සමහරට ඔයාලා ඉස්කෝලේ වල ඉගෙනගෙන ඇති. හරිද? මේක සිලබස් එකේ නැහැ. ඔය බෙන්සල්ඩිහයිඩ්යක් හදාගන්න එක. ඒක නිසා ඔයාලා මෙහෙම බෙන්සල්ඩිහයිඩ්යක් හදාගෙන මේක කරන්න ගියොත් හරිද? සමහර විට මේ වෙලාවේදී ඔක වැරදි වෙන්න පුළුවන්. තේරුණාද? මේක ඒ කියන්නේ මේවා පරණ සිලබස් වල තිබ්බ දේවල්. බෙන්සල්ඩිහයිඩ් හදාගන්න එක. එතකොට මේක බැරිලාවත් ඔයා ලියලා මේකෙන් ගියොත් දැන් මේ වෙද්දි සිලබස් එකේ නෑනේ. සිලබස් එකේ නැති නිසා සමහරට මේක වැරදි වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒක නිසා මේක ලියන්න එපා. මේ විදිහට කරගෙන යන්න. හරි. බෙන්සල්ඩිහයිඩ් මොකද්ද මේකත් අපි කතා කරා. ඊළඟට අපිට තියෙන්නේ පියවර දෙකකට නොවැඩි පියවර ප්‍රතික්‍රියා සංඛ්‍යාවක් භාවිතා කරමින් පියවර දෙකකට වැඩි වෙන්නේ නැතුව. හරිද? පියවර දෙකකට වැඩි වෙන්නේ නැතුව අපිට කියන මෙයාව හදන්න කියලා. මෙයාව හදන්න කියලා කියනවා. හරි. අපි දැන් ඕකට යන්න කලින් පොඩි මෙහෙම එකක් කරමු. අපි පොඩ්ඩක් ඇනිලීන් ගැනයි ඩයසෝනියම් ලවණය ගැන පොඩ්ඩක් බලමු.
හරිද? දැන් අපිට මේක තමයි හදන්න දෙන්නේ පියවර දෙකකට වැඩි වෙන්නේ නැතුව. ඒක මම අයින් කරන්නකෝ දැන්ට. අපි දැන් ඩයසෝනියම් මොකද්ද? ඇන්ලීන් බලමු. ඇන්ලීන් වල එක ප්‍රතික්‍රියාවයි තියෙන්නේ. හරිද? හිතන්න මේ තියෙන ඇන්ලීන් එකනේ. ඕකට අපි Br2 දැම්මු. හරිද? බ්‍රෝමි Br2 දැම්මොත් මොකද්ද වෙන්නේ ඇන්ලීන් වලට? ඕක සුදු පාට අවක්ෂේපයක් වෙනවා. මෙහෙම එකක් හැදිලා ඕක සුදු පාට අවක්ෂේප. මේක සුදු පාට අවක්ෂේප. හරි. ඇන්ලීන් වලට ওই ප්‍රතික්‍රියාව විතරයි තනියම කරගන්න පුළුවන්. වෙන ප්‍රතික්‍රියා කරන්න බෑ ඇන්ලීන් වලට. හා. එහෙනම් ඇන්ලීන් කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ? ඇන්ලීන් ප්‍රතික්‍රියා කරන්නේ හරිද? ඇන්ලීන් ප්‍රතික්‍රියා කරන්න හැබැයි ඩයසෝනියම් ලවණය. අපිට ඇන්ලීන් වලින් පුළුවන් ඩයසෝනියම් ලවණය හදාගන්න. ඔන්න ඔය ඩයසෝනියම් ලවණය විවිධ ප්‍රතික්‍රියා ටිකක් පෙන්නනවා. අපි කොහොමද ඇන්ලීන් වලින් ඩයසෝනියම් ලවණය හදන්නේ? NH2. හරි. ඇන්ලීන් වලින් ඩයසෝනියම් ලවණය හදාගන්නේ කොහොමද? ඇන්ලීන් වලින් ඩයසෝනියම් ලවණය හදාගන්න අපි ඔකට NaNO2ත් එක්ක HCl දානවා. උෂ්ණත්වය සෙල්සියස් 0.5 අතර අනිවාර්යයෙන්ම වෙන්නම ඕනේ. පැහැදිලිද? අනිවාර්යෙන් උෂ්ණත්ව පරතරය ඔය අතරම වෙන්න ඕනේ. නැති වුණොත් ඕක වෙන්නේ නැහැ. පැහැදිලිද? හා. ඔය මේකෙන් අපිට ඊට පස්සේ ඩයසෝනියම් ලවණය හදාගන්න පුළුවන්. ඔහොම අපිට හදාගන්න පුළුවන් ඩයසෝනියම් ලවණය. දැන් ඔය ඩයසෝනියම් ලවණය දැන් අපි ඩයසෝනියම් ලවණය ගත්තානේ. මේ සාමාන්‍ය උෂ්ණත්වය 0.5 අතර තියෙනවා. දැන් අපිට ඕකෙන් පුළුවන් විවිධාකාර ප්‍රතික්‍රියා ටිකක් කරගන්න. මොනවද ඒක කරගන්න පුළුවන් ප්‍රතික්‍රියා? සාමාන්‍යයෙන් මේකේ උෂ්ණත්වය සෙල්සියස් 10ට වඩා වැඩි වෙද්දී. හරිද? මේක මොකද්ද වෙන්නේ? ඕක කෙලින්ම ෆීනෝල් එකක් බවට පත් වෙනවා. අපිට ඩයසෝනියම් ලවණයෙන් පුළුවන් ෆීනෝල් එකක් හදා ගන්න. ෆීනෝල් එකක් බවට පත් වුණා. ඊට පස්සේ පුළුවන් මේකට අපිට පුළුවන් මේ මෙහෙම යදාන්න. CuCl එක අපි HCl දැම්මොත් හරිද? CuCl එක අපි HCl දැම්මොත් මෙන්න මේක අයින් වෙලා ඔතනට Cl එකක් සම්බන්ධ වෙනවා. පැහැදිලිද? CuCl. ඔය වගේම තමයි අපිට Br එකක් ඕකට සම්බන්ධ කරගන්න ඕන නම් මොකද්ද කරන්න තියෙන්නේ? CuBr එක අපි HBr දානවා. දෙකම එක වගේනේ. ඒ දෙක වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ හිතන්න අපිට මේකෙන් බෙන්සීන් කෙනෙක් ගන්න ඕනේ කියලා. අපිට කොහේ හරි තියෙනවා ඇන්ලීන් කෙනෙක් දීලා තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා බෙන්සීන් කෙනෙක් හදන්න කියලා. බෙන්සීන් කෙනෙක් හදන්න නම් අපිට දැන් මේ ඩයසෝනියම් ලවණය තියෙනවානේ. ඩයසෝනියම් ලවණය තියෙන නිසා අපිට මෙතනින් පුළුවන් H3PO2. හරිද? සාන්ද්‍ර H3PO2 දාපුවම අපිට පුළුවන් මෙයාව කෙලින්ම බෙන්සීන් කෙනෙක් බවට පත් කර ගන්න. තේරුණාද? හා. හරි. ඊට පස්සේ අපිට තව මේකේ ඕන කෙලින්ම හරිද? මේකට KI දාලා රත් කරපුවාම අපිට පුළුවන් මෙතන මේ මෙහෙම එකක් ගන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට CNS සම්බන්ධ කරගන්න ඕනේ කියලා හිතන්නකෝ. CuCN එක අපි දානවා මොකද්ද? HCN. CuCN එක අපි HCN දාපුවම මෙතනට
CN එකක් සම්බන්ධ වෙනවා. ඕක තමයි අපිට ඇන්ලීන් වලයි ඩයසෝනියම් ලවණයට ඇවිල්ලා ඩයසෝනියම් ලවණයේ තියෙන ඔක්කොම ප්‍රතික්‍රියා ටික. හරිද? ওই ටිකෙන් අපිට කරගන්න පුළුවන් ඕන දෙයක්. හරි. දැන් අපි එමු අපි හදන්න කියලා තියෙන්නේ මොකද්ද කියන තැන. හරිද? මේ ටික නිකන් ඔයාලට මතක් කිරීමක් තමයි කරේ. දැන් අපිට හදන්න කියලා තියෙන්නේ මොකද්ද? හදන්න කියලා තියෙන්නේ මේකනේ. ඕක තමයි අපිට පියවර දෙකකින් හදන්න කියලා තියෙන්නේ. දැන් අපි කොහොමද ඕක හදන්නේ? ඕක හදන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. මුලින්ම අපි ඇන්ලීන්න ගත්තා. ඇන්ලීන්න අරගෙන අපි දන්නා මෙයාව කොහොමද ඩයසෝනියම් ලවණය බවට පත් කරගන්නේ කොහොමද? NaNO2 එක්ක මොකද්ද? HCl දාලා 0.5 අතරට දාගන්නවා. NaNO2 එක්ක තනුක HCl කියලා දාන එක හොඳයි ඈ. ඊපස්සේ සෙල්සියස් 0.5 අතරට අපි දානවා. දැන් මෙන්න මේ ඇන්ලීන් එක්කෙනා මොකද්ද? ඩයසෝනියම් ලවණය බවට පත් වෙනව නේද? එයා දැන් ඩයසෝනියම් ලවණය බවට පත් වෙලා තියෙනවා. ඩයසෝනියම් ලවණය බවට පත් වුණාට පස්සේ මොකද්ද අපි කරන්න ඕනේ? මෙයාට ෆීනෝල් එක්ක හරිද? ෆීනෝල් දන්නවනේ කවුරුත්? ෆීනෝල් එක්ක NaOH මෙයාට ෆීනෝල් එක්ක අපි දානවා NaOH. NaOH කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. දාපුවම අපිට කෙලින්ම මේ සංයෝගය ගන්න පුළුවන්. පැහැදිලිද? පියවර දෙකකට නොවැඩිව අපි දැන් ඒක කරා. හරි. ඒකක් දාගන්නකො. හරි. ඒකත් දාලා ඉවරයි නම් අපි දැන් එන්නේ පාර්ට් C වල පළවෙනි එකට. පාර්ට් C වල පළවෙනි ප්‍රශ්නෙට තමයි දැන් අපි එන්නේ. හරිද? පාර්ට් C වල පළවෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා නිර්ජලීය FeBr3 හමුවේදී බෙන්සීන් සහ බ්‍රෝමීන් අතර සිදුවන ප්‍රතික්‍රියාවේ ඵලය සහ යාන්ත්‍රණය ලියන්න කියලා. ඵලයයි යාන්ත්‍රණය ලියන්න කියලා තමයි තියෙන්නේ. මුලින්ම තියෙන්නේ මොකද්ද? නිර්ජලීය FeBr3 හමුවේදී බෙන්සීන් සහ බ්‍රෝමීන් අතර. බෙන්සීනුයි බ්‍රෝමීනුයි අතර ඒ කියන්නේ දෙකම අපි ලියන්න ඕන. ඒ කියන්නේ මොකද්ද? Br2 Fe Br3 එක්ක. ඕකෙදි මොකද හදන්න කියලා අපි ලියන්න ඕනේ. එක්ක ලියන්න ඕනේ. මේ ඒක ලියන්නත් ඕනේ සහ බෙන්සීන් එක්ක මොකද්ද වෙන්නේ කියලා අපි ඕකෙදි ලියන්න ඕනේ. දැන් මෙතනදී මොකක් වෙයිද? මෙතනදී ලොකු දෙයක් ලියන්න නැහැ. ඕනේ. හරි. මයිනස් මෙයා ප්ලස්. ඔච්චරයි. ඕක තමයි යාළුවා ලියන්නේ කියන්නේ. පැහැදිලිද? සාමාන්‍යයෙන් එයාලා මෙන්න මේක ඔය කැලේ විතර ලියනවාට එයාලා අපිට ලකුණු දීලා තියෙනවා. ලකුණු කීයද? 4ක් දීලා තියෙනවා. හරිද? හරි. ඊට පස්සේ තියෙන අපිට නිර්ජලීය FeBr3 එක්ක කොහොමද බෙන්සීන් කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ කියලා.
පැහැදිලිද? හරි. ඊළඟට අපිට ඔක ලියන්න තියෙන මේ මෙහෙම එකක්. බෙන්සීන් ඉන්නවා. මෙයා ඉන්නවා. දැන් මොකද්ද ඔක වෙනව ඇත්තේ? බෙන්සීන් කෙලින්ම මෙන්න මෙතනට පහර දෙනවා. හරිද? ඒ පහර දුන්නාම මෙයා මෙතනට ওই බන්ධනේ කඩා ගන්නවා. තේරුණාද? මේ බන්ධනේ මෙතනට කැඩෙනවා. ඊට පස්සේ ඒකෙන් පස්සේ මෙහෙම වුණාට පස්සේ අපි දන්නවනේ දැන් මෙතනත් එකක් තිබ්බයි කියලා. ඕක හයිඩ්‍රජන් සහ බ්‍රෝමින් ඉදිරිය කැඩලා මෙතනට ප්ලස් එකක් එනවා. මේ තිබ්බ බන්ධන දෙක ওই විදිහටම තියෙනවා. ඊට පස්සේ Fe Br3 ද වෙන්නේ නැහැ. Br4. එයි මෙතන Br කෙනෙකුත් හිටියනේ. එයාත් දැන් අර පැත්ත කැඩලා Br4. එතකොට මෙයා මේ මයිනස් එක ඒ විදිහටම තියෙනවා. පැහැදිලිද? ඕක දැන් ඉවරයි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ අපි මෙයාවනේ ගන්න ඕන. ඊට පස්සේ අපි එයාව ගන්නවා. එයාව අරගත්තට පස්සේ sorry. ඔහොම Br එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන ප්ලස් එකක් තියෙනවා. ඊට පස්සේ FeBr4 එකක් තියෙනවා. FeBr4 එක තියෙනවා. හරිද? FeBr4 එක ගිහිල්ලා මොකද්ද කරන්නේ? එයා ගිහිල්ලා කෙලින්ම මෙතන මේ හයිඩ්‍රජන්ට පහර දෙනවා. පැහැදිලිද? එතනට පහර දුන්නාට පස්සේ මෙන්න මේ බන්ධනේ මෙතනට කැඩෙනවා. දැන් පැහැදිලි වෙන්න ඕන මොකද්ද වෙන්නේ කියලා. හරිද? ඕක වුණාට පස්සේ කෙලින්ම මොකක්ද වෙන්නේ? මෙතනට Br එකක් සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මොකද? FeBr3 ඒ විදිහටම හැදෙනවා. ඊට අමතරව HBr එකක් හැදෙනවා. ඕක තමයි මොකද්ද වෙන්නේ? නිරිජලීය FeBr3 සමුවේදී බෙන්සීන් සහ බ්‍රෝමින් අතර සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. පැහැදිලිද? ඕක ලියනවාට ওই ටිකටම සාමාන්‍ය ලකුණු අපිට දීලා තියෙනවා. තරයි ලකුණු 20ක් විතර කැලල හම්බ වෙනවා. හරිද? 26ක් හම්බ වෙනවා ඔය කැලලට. හරිද? හරි. ඊට පස්සේ අපිට කියනවා බෙන්සීන් වල සහ ඇන්ඩීන් වල සම්ප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්න කියලා. හරිද? බෙන්සීන් වල සම්ප්‍රයුක්ත ව්‍යුහය අඳින එක ලොකු දෙයක් නෑනේ. බෙන්සීන් වල සම්ප්‍රයුක්ත ව්‍යුහය කියන්නේ මෙහෙම මෙච්චරයි. ඕක හරි. ඕක හරි ඔය දෙකේ ලියවන හරි. හරිද? හරි. බෙන්සීන් වල සම්ප්‍රයුක්ත ව්‍යුහය ඕක තමයි. ඊට පස්සේ අපිට දෙන ඇන්ලීන් වල සම්ප්‍රයුක්ත ව්‍යුහය අඳින්න. හරි. මම මේක මකන්නම්කෝ. දැන් දෙනවා ඇන්ලීන් වල සම්ප්‍රයුක්ත ව්‍යුහය. හරි. ඇන්ලීන් වල සම්ප්‍රයුක්ත ව්‍යුහය ගත්තාම අපි දැන් මුලින්ම දන්නවා ඇන්ලීන් කියන්නේ මොකද්ද? ඇන්ලීන් කියන්නේ මේ මෙහෙම එක්කෙනෙක්. හරි. ඇන්ලීන් වල සම්ප්‍රයුක්ත ව්‍යුහය. මෙතන දෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක්. දැන් මොකද්ද වෙන්නේ? ඇන්ලීන් වල සම්ප්‍රයුක්ත ව්‍යුහයේදී පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඇන්ලීන් වල සම්ප්‍රයුක්ත ව්‍යුහයේදී මොකද්ද වෙන්නේ කියලා.
හරිද? හරි. ඇන්ලින් වල සම්ප්‍රයුක්ත ව්‍යුහයේදී එහෙම විශේෂණ දෙයක් වෙන්නේ නැහැ. හරිද? දෙයක් වෙන්නේ නැහැ කියන්නේ ඒක වෙනවා. ඔයාලට එහෙම මෙයා කරලා අපිට ලියන්න දෙයක් නැහැ. ඕක දැන් ඊළඟට මොකක් වෙනව නැද්ද? මෙතනට අර ඉලෙක්ට්‍රෝන දෙක එනවා. එතන මයිනස් එක හැදෙනවා. කොහොම එකක් හැදෙනවා. පැහැදිලිද? පැහැදිලි ඇති කියලා. හරිද? හරි. ඊට පස්සේ සම්ප්‍රයුක්ත ව්‍යුහය එහෙම ඇදගෙන යන්නම් ඈ. ඔන්න ඔහොම තමයි ඇන්ලින් වල සම්ප්‍රයුක්ත ව්‍යුහය ඇඳෙන්නේ. ඔය පහර දෙන ඒවා ඉතින් මේක මෙතෙන්ට කැඩනවා ඊට පස්සේ මේක මෙතන යන ඕවා අඳින්න ඕනේ නැහැ. හරිද? මේක මෙතන එල්ල මේක මෙහෙම කැඩනවා කියලා ඒවා අඳින්න ඕනේ නිකන් ඔහොම ඇඳලා හරි. හරිද? ඕක තමයි ඇන්ලින් වල සම්ප්‍රයුක්ත ව්‍යුහය. හරි. ඊට පස්සේ අහනවා මෙයාලා ඇන්ලින්හි බෙන්සීන් න්‍යෂ්ටිය ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියා කරෙහි බෙන්සීන් වලට වඩා ප්‍රතික්‍රියාශීලී වන්නේ මන්දයි ඉහත සම්ප්‍රයුක්ත ව්‍යුහයේ සලකමින් පැහැදිලි කරන්න. හරි. ඒකෙදි හේතුව තමයි මෙහෙමයි. දැන් නයිට්‍රජන් පරමාණු තියෙන තනි ඉලෙක්ට්‍රෝන යුගලයක් මේ තියෙන තනි ඉලෙක්ට්‍රෝන යුගලයක්. හරිද? ඕක බෙන්සීන් වලයට විස්ථාපනය වෙනවා. කියන්නේ මේ බෙන්සීන් වලයට විස්ථාපනය වීමක් සිද්ධ වෙනවා. හරිද? එතකොට බෙන්සීනුයි ඇන්ලින් වල බෙන්සීන් වලයයි සසඳ ඒ කියන්නේ මේ අපි සංසන්දනය කරද්දී ඉලෙක්ට්‍රෝන වලින් පොහොසත් කවුද? මෙන්න මේ ඇන්ලින් වල බෙන්සීන් වලය. ඒක ලියවන හරි. මෙන්න මේ ඇන්ලින් වලදී මේ නයිට්‍රජන් පරමාණුවේ තනි ඉලෙක්ට්‍රෝන යුගලයක් ඉන්නවා. හරිද? තනි ඉලෙක්ට්‍රෝන යුගලයක් ඉන්න නිසා එයා මොකද්ද? මේ ඇන්ලින් වල බෙන්සීන් වලයට විස්ථානගත වෙනවා. විස්ථානගත වෙනවත් එක්කම මොකද්ද වෙන්නේ? විස්ථානගත වෙනවත් එක්කම එයාගේ බෙන්සීන් වල තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙනවා බෙන්සීන් වලට වඩා. ඇන්ලින් වල මේ බෙන්සීන් වල ඉන්න ඉලෙක්ට්‍රෝන ගන්න. ඇන්ලින් වල බෙන්සීන් නෝමල් බෙන්සීන් වලට වඩා ඉලෙක්ට්‍රෝන ඉන්න නිසා මොකද්ද වෙන්නේ? එයා මොකද්ද? ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වනවා. ඒක තමයි ඒකද හේතුව. ඊට පස්සේ අන්තිමට දාලා දෙනවා ඇන්ලින් බ්‍රෝමින් සහ ප්‍රතික්‍රියා වලට සෑදෙන ඵලයේ ව්‍යුහය ලියන්න කියලා. ඒක අපි කලිනුත් කතා කරා. ඇන්ලින් බ්‍රෝමින් එක ප්‍රතික්‍රියා කරුවම හැදෙන ඵලයේ ව්‍යුහය තමයි මොකද්ද? මෙන්න මෙයා තමයි හැදෙන්නේ. මෙයා සුදු අවක්ෂේපයක්. එයා සුදු අවක්ෂේපයක්. පැහැදිලිද? හරි. ඉතින් අපි 24 ඕගනික් ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර කරා. අපි ඩයසෝනියම ලවණය මොනවද වෙන ප්‍රතික්‍රියා ඒ ඔක්කොමත් අපි කතා කරලා ඉවර කරා. හරිද? හරි. ඊළඟට අපි 23 ඕගනික් ප්‍රශ්නෙත් එක්කත් හම්බෙමු. ඒ වගේම ඊට අමතරව තව ශක්ති විද්‍යාවේ ඉතුරු කෑල්ල දානවා. ඒ වගේම ඕගනික් වල කොහොමද ගුණ විචලනය වෙන්නේ ඒ ටික දානවා. ඊට පස්සේ කර්මාන්ත රසායන කර්මාන්තරිකත් ඒ විදිහටම කලින් කිව්ව විදිහට කතා කරගෙන යනවා. හරිද? හරි. එහෙනම් වැඩ ටිකත් එක්ක සෙට් වෙලා ඉන්න මේ හරියට රැටික් කරගන්න. එහෙනම් ජය වේවා. මේ හරියට රැටික් කරගමු. මේ එහෙනම් ජය වේවා.